හොඳයි. මං හිතන්නේ දැන් ඇවිල්ලා ඉන්න ඔක්කොම වගේ පන්සිල් අරගෙන ඉන්නේ පූජාව තිබ්බනේ. ඒ නිසා নমස්කාර කවුරුත් සාදුකාරයක් පවත්වන්න දෙය ඇති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බාසව සංවර පරියායං වූ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාධුකං මනසි කරෝත භාසිස්සාමිති. ගෞරවාස්පද විහාරාධීශ්වර අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ පින්කමට දායකත්වයේ සපයන GBC සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය ප්‍රේමා බුලත්ගේ මෙතිනිය ඇතුළු කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද නිකිනිපුර 15ක් පොහොය දවසේ මෙම වටිනා පින්කම් රාශියක් සිද්ධ වෙන මේ විහාරස්ථානයේ මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච ඔබ හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ලෝතර අමාමේනී බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් බණපදයක් ශ්‍රවණය කරන්න. අද දවස පුරාම නොයෙක් ආගමික කටයුතු තිබුණු නිසා අපිත් ටිකක් වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඒ වගේම දැන් මේ ධර්ම දේශනාවෙන් පස්සේ නැවතත් තවත් ධර්ම දේශනාවකට යන්නක් තියෙනවා. ඒ නිසා ගොඩාක් වෙලා බණ කියන්නේ විනාඩි 45කින් විතර ධර්ම දේශනාව ඉවර වෙනවා. ඒ නිසා මම හිතුවා අතිරේක කාරණා නැතුව මාත්‍රිකා කරපු ගාථාවත් එක්ක ධර්මයේම දේශනා කරන්න කියලා. මොකද අපිට මතකයි අස්සජී හාමුදුරුව හමු වෙනවනේ උපතිස්ස පරිබ්‍රාජකයා. හමු වෙච්ච වෙලාවේ අස්සජී හාමුදුරන්ට කියනවා බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය මට කියන්න කියලා. උපතිස්ස පරිබ්‍රාජකයාට අස්සජී හාමුදුරුව කියනවා මට ගොඩක් බණ කියන්න මට දැනුමක් නැහැ, මොකද මං අලුත් පැවිද්දෙක් ශාසනයට කියලා. ඒ වෙලාවේදී කියනවා අප්පං වාපි බහුං වාපි කිංකාහසි ව්‍යංජනම් බහුං. ස්වාමීනි ගොඩක් කියනවද ටිකක් කියනවද කියන එකෙන් තේරුමක් නැහැ මට. කිංකාහසි ව්‍යංජනම් බහුං ගොඩක් කියුවත් ඇති වැඩක් නැහැ. අත්තේන මේව මේ අත්තෝ මට ප්‍රයෝජනේ තියෙන අර්ථය විතරයි. ඒ නිසා මට ඒ අර්ථවත් ධර්මයේ දේශනා කරන්න කියලා සඳහන් කරන්නේ. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරපු සූත්‍රය මොකක්ද? ඒ සූත්‍රය තමයි සබ්බාසව සූත්‍රය. මේ සූත්‍රයේ නම සමහරු අහලා ඇති, සමහරු අහලා නැතුව ඇති. සූත්‍රයේ නම සබ්බාසව සූත්‍රය. මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ මූල පරියාය වග්ගයේ දෙවෙනි සූත්‍රයේ හැටියටයි.
මජ්ක්‍ධිම නිකායේ දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ලස්සන කතාවක් තියෙනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ සූත්‍ර 18000කට වැඩි. ඒ කියන්නේ අපි දන්නවා දීඝනිකායේ සූත්‍ර තියෙනවා 34ක්. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර තියෙනවා 152ක්. සංයුත්ත නිකායේ සූත්‍ර තියෙනවා 7762ක්. අංගුත්තර නිකායේ සූත්‍ර තියෙනවා මොකද මේ කරන්නේ 9557ක්. ඊට පස්සේ කුද්දක නිකායට තව තියෙනවා ග්‍රන්ථ 15ක්. මේ ඔක්කොම එකතු කරාම සූත්‍ර 18000 ගාණක් බුදුහාරෝ දේශනා කළා තියෙනවා. ඒ සූත්‍ර 18000ෙම ඒ සූත්‍ර 18000ෙම බුදුහාඳුරෝ දේශනා කරපු එක සූත්‍රයක් තියෙනවා. නතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දන්ති. බුදුහාඳුරෝ දේශනා කරපු දේශනාවට භික්ෂුන් වහන්සේලා නොසතුටු වූහ. එකම එක සූත්‍රයයි තියෙන්නේ. මුළු සූත්‍ර 18000ටම. අනිත් ඔක්කොටම භික්ෂුන් වහන්සේලා අභිනන්දන්ති කියලා තියෙන භගවතෝ භාසිතං අභිනන්දන්ති මේකේ අනභිනන්දන්ති. බුදුහාරංගේ දේශනාවට කැමති උන්නේ නැහැ කියලා. ඒ තමයි සබ්බාසව සූත්‍රයට කලින් තියෙන සූත්‍රයේ මූලපරියාය සූත්‍රය. සබ්බාසව සූත්‍රය ඊළඟට බුදුහාමුදුරු දේශනා කරන සූත්‍රය හැටියටයි තියෙන්නේ. එතකොට මෙන්න මේ සබ්බාසව සූත්‍රය තමයි අද අපි මාතෘකා කරන්නේ. ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති මොකද අරකට අකමැති උනේ කියලා. බමුණු වගේක් ඇවිල්ලා මහා මාන්නක්කාර බමුණු වගේ බුදුහාමුදුරු ළඟ මහාන වුණා. මහාන වුණාටත් බමුණෝනේ. ඒ නිසා මහා මාන්නෙන් හිටියේ. ඒ නිසා බුදුහාමුදුරන්ට මේගොල්ලන්ගේ ටිකක් ඔළුව අඩු කරන්න ඕන වුණා. එහෙම දේශනා කරපු සූත්‍රයක් තේරෙන්නේ නැති වෙන්න දේශනා කළේ. ඊට පස්සේ නොතේරුණුකමට මේගොල්ලෝ නොසතුටු වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟ සූත්‍රය අපිට හම්බෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මොකක්ද? සබ්බාසව සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුහාමුදුරු ටිකක් මේක අමුතු විදියටයි දේශනා කරන්නේ. බුදුහාමුදුරු දේශනා කරනවා ඥානං කෝපන භික්කවේ පස්සං සබ්බාසව සංවර පරියායන් දේසිස්සාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහණෙනි මම මේ සබ්බාසව සංවර පරියාය දේශනා කරන්නේ ඥානං හොද්දට දැනගෙන පස්සං හොද්දට දැකලා නෝ අජානතෝ නෝ අපස්සතෝ එහෙම නැතුව දකින්න නැතුව එහෙමත් නැත්නම් දන්නේ නැතුව එහෙම දේශනා කරන එකක් නෙමෙයි මම මේක අත්දැකීම් පිට දේශනා කරන එක. දැන් අපිට උනත් කවුරු හරි මොනවා හරි කිව්වොත් එහෙම මම මේක අත්දැකීමෙන් දන්න දෙයක් ඒ නිසා මේක අහගන්න කියලා ඒක අපිට විශ්වාසවන්ත වෙනවනේ ගොඩක්. ඒ වගේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මම මේ සබ්බාසව සංවර පර්යාය ඔබ වහන්සේලාට දේශනා කරන්නේ හොඳට දැනගෙන දැකගෙන එහෙම නැතුව නොදැක දේශනා කරන එකක් නෙමෙයි කියලා උන්වහන්සේ දේශනා කරනවා සියලු ආශ්‍රවයන් දුරු කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රමවේද 7ක් පිළිබඳව. සියලු ආශ්‍රවයන් නැති කරගන්න මේක ඔය අයගේ ජීවිතවලට පුදුමතරම් වටිනා සූත්‍රයක් වෙයි. ධර්ම දේශනාව ඉවර වෙනකොට මෙලවට පරලොවට සසරට ඊ타ත්ම හොඳින් පාවිච්චි කරන්න පුළුවන් එක. ඒ නිසා අපි මේක එකින් එක හොඳට අවධානයෙන් ශ්‍රවණය කරමු. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්ති භික්කවේ සංවරා පහතබ්බා. අත්ති භික්කවේ දස්සනා පහතබ්බා පළවෙනි එක. අත්ති භික්කවේ දස්සනා පහතබ්බා. ආශ්‍රවයන් තියෙනවා අත්ති භික්කවේ ආසවා දස්සනා පහතබ්බා දැක්මෙන් දුරු කරන්න ඕනේවා. ඒ කියන්නේ ආශ්‍රවය දැක්කහම ආශ්‍රවය නැති වෙනවා. දැන් මේකට හොඳම නිදර්ශනයක් තියෙනවා වංගීස හාමුදුරුවන්ගේ කතාවේ. ඔය දන්නව වංගීස කියලා හාමුදුරු නමක් හිටියා අපේ සම්බුද්ධ ශාසනයේ ඊ타ත්ම හොඳ කවියෙක්. දවසක් වංගීස හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාත යනවා. වංගීස හාමුදුරුවන්ට විෂභාග දර්ශනයක් දකින්න ලැබුණා ස්ත්‍රී රූපයක්. වංගීස හාමුදුරුවෝ මේ ස්ත්‍රී රූපය දැකලා උන්වහන්සේ තාම රහත් වෙලා නැහැ කෙලෙස් සහිතයි. උන්වහන්සේගේ හිත සම්පූර්ණයෙන් අවුල් වුණා. වංගීස හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවා කාම රාගේන ඩයිහාමි චිත්තං මේ පරිඩයිහති සාධු නිබ්බාපනං බ්‍රූහි අනුකම්පාය ගෝතම. ආනන්ද හාමුදුරුවෝ ගෞතම ගෝත්‍රයේනේ.
අර බුදුහාරෝ කිඹුල් අතට වැඩම කරපු වෙලාවේ මහාන වෙච්ච අයත් අතරේ මහාන උනේ. ගෞතමයන් වහන්සේ කාම රාගේන දයිහාමි මං කාම රාගෙන් පිච්චෙනවා. චිත්තං මේ පරිඩයිහති මගේ හිත හාත්පස පිච්චෙනවා. සාධු නිබ්බාපනං බ්‍රෝහි ඒ නිසා මට මේක නිවා ගන්න ක්‍රමයක් කියා දෙනවා නම් හොඳයි. අනුකම්පාය මට අනුකම්පා කරලා. කියනවා කාමරාගෙන් මම පිච්චෙනවා මගේ හිත හාත්පසින් පිච්චෙනවා. ඒ නිසා මේ කාමරාගේ නැති කරගන්න ක්‍රමයක් මට කියා දෙන්න. ආනන්ද හාමුදුරුවෝ කියනවා සංඥාය විපරියේසා චිත්තන්තේ පරිඩයිහති නිමිත්තං පරිවජ්ජේහි පියං රාගෝපසංහිතං. සංඥාය විපරියේසා ඔබ වහන්සේ අඳුරගත්තු හැටි වැරදි රූපය. රූපය අඳුරගත්ත වැරදි ඒ නිසායි ඔබේ හිත පිච්චෙන්නේ රාගයෙන්. නිමිත්තං පරිවජ්ජේහි පියං රාගෝපසංහිතං රාගයට හේතු වෙච්ච නිමිත්ත අතාරින්න. දැන් Tamanට ආපු සිතුවිල්ල දකින්න. දැක්කට පස්සේ පේනවා මේ රාගයට හේතු වෙච්ච නිමිත්ත. එතකොට ඉබේටම රාගය නැති වෙලා යයි කියලා. මොකද හේතුව අපිට යම්කිසි අරමුණක් රාගයට, ද්වේෂයට හේතු වෙන යම්කිසි අරමුණක් ඇති වුණාට පස්සේ අපි ඒ අරමුණද දකින්නේ අරමුණෙන් උත්තේජනය වෙච්ච තමන්ගේ සිතුවිලිද අපිට බලපෑම් කරන්නේ. අරමුණ නිසා උත්තේජනය වෙච්ච සිතුවිලි තමයි අපිව ඊට පස්සේ මෙහෙයවන්නේ. මොකද අපිට මතක නැහැ අරමුණ නෙමෙයි දකින්නේ අපි අරමුණෙන් උත්තේජනය වෙච්ච මනසත් එක්කයි අපි ජීවත් වෙන්නේ. දැන් බලන්න ඒ වගේ ලස්සන කතාවක් තියෙනවා මේ අනුරාධපුරේ හිටියා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ නම සංඝරක්කිත හාමුදුරුවෝ. මේ සංඝරක්කිත හාමුදුරුවෝ දවසක් පිඩු පිනිස වඩිනකොට උන්වහන්සේට පේනවා ස්ත්‍රියකගේ රූපයක්. උන්වහන්සේගේ හිතත් කැළඹෙනවා. හැබැයි උන්වහන්සේ ඒ සිතුවිල්ල අමතක කරන්න අරගෙන වැඩිය පන්සලට දැන් භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න බෑ. භාවනා අරමුණ නෙමෙයි ඔළුවට එන්නේ අර අරමුණ. නැවත නැවතත් මේ හාමුදුරන්ට මතුවෙන්නේ අර කෙලෙස් අරමුණමයි. ඊට පස්සේ ගියා තමන්ගේ ගුරුවරයා ළඟට. ගුරුවරයා ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මම පිඬු පිනිස ගියාට පස්සේ මට අරමුණක් ආවා. විෂභාග අරමුණක්. ඒ අරමුණ තමයි දැන් මම භාවනා කරන්න ගියාම මගේ හිතට එන්නේ. දැන් භාවනාව නෙමෙයි වෙන දෙයක් කරන්නේ. ඊට පස්සේ ගුරුවරයා කමටහන් දීලා කියනවා ජනශූන්‍ය ප්‍රදේශයකට ගිහිල්ලා භාවනා කරන්න. මේ හාමුදුරුවෝ වනාන්තරයකට ගිහිල්ලා ඒක තියෙන වන ගුල්මයක් තුල ඒ කියන්නේ වැල් ගාලක් ඇතුලේ වනේ ඇතුලේ උන්වහන්සේ දෙපට සිවුර එලාගෙන වාඩි වෙලා භාවනා කරලා උන්වහන්සේ අනාගාමී ඵලයටපත් වෙලා තමයි කාමරාගය නැති කරලා තමයි උන්වහන්සේ එළියට එන්නේ. උන්වහන්සේ පස්සේ අරහත්ත්වයටපත් වෙලා නිවන් අවබෝධ කරනවා. දැන් එතකොට බලන්න උන්වහන්සේ කෙලෙස් ඇති වෙච්ච බව දැක්කනේ. කෙලෙස් ඇති වෙච්ච බව දැකපු නිසා දස්සන පහතබ්බ උන්වහන්සේට කෙලෙස් නැති කරන්න පුළුවන් වුණා. එහෙම දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? උන්වහන්සේ කෙලෙස් දෙමේ දකින්නේ ක්ලේශේ නිසා උද්දාමයටපත් වෙච්ච තමන්ගේ කායික හෝ මානසික තත්ත්වයන් එක්ක ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වගේ සිද්ධි අපි දැකලා තියෙනවා. දැන් එක හාමුදුරු මේ කෙනෙක් එක ලස්සන සිද්ධියක්. දැන් අනුරාධපුරයේ රුවන්වැලි සෑයේ පළවෙනි පූජා උත්සවේ රුවන්වැලි සෑය හදලා විවෘත කරන දවස. එදා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලංකාවෙන්ම ඇවිල්ලා හිටියා රුවන්වැලි සෑය ළඟට. ඉතින් මේ රුවන්වැලි සෑය මළුවේ පොර කකා මිනිසු දැන් මල් පහන් ඔය හදාගෙන ආපු කිරිපිඩු පූජා කරන්න යනවා. එක අවුරුදු 7ක කුඩා මෙහෙණින් ආංශේ නම පුංචි මෙහෙණින් ආංශේ නම කිරිබත්තලියක් අරගෙන ඇවිල්ලා ඉන්නවා. දැන් කෙල්ලගේ අත පිච්චෙනවා මේකට මාරු කරනවා මේකට මාරු කරනවා මේ පොඩි මෙහෙණින් ආංශේ අත පිච්චෙනවා. කිරිබත්නේ. කිරිබත් වල රස ඉක්මනට යන්නෙත් නෑනේ. දැන් මෙහෙම මාරු කර කර අතෙන් අතට මාරු කරගෙන ඉන්නකොට ළඟ ඉන්නවා තව පොඩි හාරෝගෙනේ. මේ පොඩි හාමුදුරුවෝ අතේ තිබුණා මේ තැටිල්ලක් අර පීරිසියක්. පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ මේ පොඩි මෙහෙණින් ආන්සරට පීරිසිය දෙනවා.
අනේ මේ පීරිසිය උඩ තියාගත්තාම දැන් අත පිච්චෙන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා ඇය බුද්ධ පූජාව පූජා කළා. පොඩි ආඳුරොත් වැඳලා යන්න ගියා. අවුරුදු 60කට පස්සේ දවසක් මේ මෙහෙණින් ආංශය ඇවිල්ලා රුවන්වැලිසෑය වඳිනකොට වයසක හාමුදුරු කෙනෙකුත් ඔතන ඉන්නවා. ඒ වයසක හාමුදුරුවෝ රුවන්වැලිසෑය වඳින්න ඇවිල්ලා. ඊට පස්සේ මේ දෙන්න වදින අතරේ වඳලා විරලා කතා කරනවා. ඔබ වහන්සේ කොහේ ඉඳලාද? මං අහවල් පළාතේ. මමත් වෙන පළාතක. ඊට පස්සේ අහනවා රුවන්වැලිසෑයට කවද්ද වැඩියේ? අදම දාවේ. නෑ රුවන්වැලිසෑය පළවෙනි පූජාවටත් මම ආවා. අර හාමුදුරුවෝ කියනවා. මෙහිණින්නාන්ස කියනවා මමත් පළවෙනි පූජාවට ආවනේ. මං එදා කිරිබත් අලියක් අරන්ව පූජා කරන්න අනේ පොඩි හාමුදුරු කෙනෙක් මට දුන්නනේ තැටිල්ලක්. ඒක නිසා මගේ අප පිච්චුන්නේ. මමනේ දුන්නේ. දෙන්නට අතීතේ මතක් වෙනවා. කතාව ඉවර වෙන්නේ දෙන්නම සිවුරු ඇරලා කසාද බඳිනවා. දැන් බලන්න අවුරුදු 60ක් මේක මතක තියාගෙන හිටියානේ. දැන් ළඟදී මම දැක්ක එක නළුවෙක්ද ගායකයෙක්ද මේ කසාද බඳපු එකක් පත්තරේ චූටියට දාලා තියෙනවා. ඒකේ යා කියනවා මේ මම පුංචි කාලේ මේ යනකොට පාරේ චූටියට අම්මත් එක්ක අතින් අල්ලගෙන අර උඩ තට්ටුවේ ඉඳගෙන බැල්කනියේ ඉඳගෙන ගෑනු ළමයෙක්ට බත් කවනවලු තව කෙනෙක්. එතකොට මෙයා බබා කියලා රෙව පෙන්වවලු. ඊට පස්සේ අපි දෙන්න කසාද බැන්දාන් පස්සේ ඔන්න පරණ ඒ සිද්ධිත් දැන් කතා කරනවායි කියලා කියනවා. දැන් මේ කෙලෙස් වල ස්වභාවය මම කියන්නේ. දැන් බලන්න අවුරුදු 60ක් මේක අමතකුන්නේ නැහැ මේ දෙන්නට. ඒ කියන්නේ හිත යට කොහේ හරි තිබ්බා. එතකොට කෙලෙස් දැක්කේ නැත්තම් කෙලෙස් මොකද වෙන්නේ? ආශ්‍රව බවට පත් වෙනවා. දසන පහතබ්බ කියලා කියන්නේ ආශ්‍රවයන් දකින්න ඕනේ. එහෙම නැත්තම් ඒ ආශ්‍රව දුරු වෙන්නේ ආශ්‍රව හැටියට නෙමෙයි. ඊට පස්සේ ඒවා සංසාර බැමි හැටියටයි අපි තියාගන්නේ. ඊට පස්සේ කියනවා අපි දැක්ක ගමන් හිත ගියා. සංසාරේ දැකලා පුරුදු බව දැනුණා. සංසාරේ සුවඳ දැනෙන්න ගත්තා. මේ ගඳවල කොහෙද සුවඳ? ඒ වුණාට ඒව අපි කියනවා. මොකද ඒකට කියන්නේ අර ආශ්‍රවයන් අපි දිගින් දිගට අරගෙන යන ආශ්‍රවයන් දකින්නේ. ඒ වගේ හාමුදුරු නමක් හිටියා මේ තරුණ හාමුදුරුවම දැන් අපි මේ පිළිගන්නාවේ හාමුදුරු ඒ වගේ පොඩි හාමුදුරු කෙනෙක්. ඒ වගේ හාමුදුරු කෙනෙක් දවසක් පින්ඩ පාතේ වඩිනකොට එක්තරා තරුණ කාන්තාවක් ගෑනු ළමෙක් ගෙදර ඉන්න තරුණ ගෑනු ළමෙක් මේ හාමුදුරුවන් දිහා බොහෝම ආදරයට බැලුවා. හාමුදුරුවෝ ගණන් ගත්තනේ හාමුදුරුවෝ යන්න ගියා. ඒ හාමුදුරුවේ පන්සලුනුත් යන්න ගියා කාලයකට පස්සේ. අනේ අර ගෑනු ළමයා අම්මට කිව්වා මට හොයලා දෙන්න ඕනේ අර පන්සලේ හිටිය හාමුදුරුවෝ. අම්මා කොහෙ හොයන්නද? අද නම් ඉතින් Facebook වත් දානවා. ඒවත් නැහැනේ ඒ කාලේ ඉන්ටර්නෙට් දාන්න විදිහකුත් නැහැනේ. වොන්ටඩ් කියලාවත් දාන්න. එහෙමත් නැහැ. ඉතින් ළමයාට හොයාගන්නත් බැරි වුණා. මේ කෙල්ල මේ ගැනම හිතලා මැරුණා. කෘෂ වෙලා කන්නේ නැතුව ඉඳලා මැරිලා ගියා. කොහොමද මේ කෙල්ලගේ 7 දවසේ දානෙට මෙයා ඇදගෙන හිටියේ මෙයාගේ පොරවපු සල්ුව තියෙන්නේ. මේ සල්ුව තමයි ලේන්ස් වලට කපලා පූජා කරුවේ. ඉතින් මේ පන්සලේ හිටිය හාමුදුරුවරුන්ට පූජා කළා. මේ හාමුදුරුවරුත් ඉතින් එක එක පළාත් වලට වඩිනවා. දවසක් දුර පළාතකට මේ පන්සලේ හිටිය හාමුදුරු කෙනෙක් ගියා. ගිහිල්ලා දානේ වළඳන වෙලාවේ ඉදුල් කඩේ හැටියට අර ලේන්සු එලාගෙන වාඩි වුණා. ඔඩොක්ක උඩ ළඟ වාඩි වෙච්ච හාමුදුරුවෝ දැකලා ඇහුවා මට ඔය රෙද්ද හොඳට මතකයි. ඊට පස්සේ කිව්වා අහවල් ගමේ හිටියා ගෑනු ළමේ. අනේ ඒ ගෑනු ළමයා පන්සලේ හිටිය තරුණ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට හිත වැටිලා අන්තිමට දෙමව්පියන්ට කියලා තිබ්බ හොයලා දෙන්න කියලා. කොහේ හොයන්නද හිටියේ උන්වහන්සේ? අන්තිමට මැරිලා ගියා. ඒක නෙමෙයි හිත කියලා කියලා. මෙයා කල්පනා කරනවා දෙයනේ සංසාරේ ආපු භාර්යාවක් හොඳ පතිවත තියෙන කෙනෙක් හොඳ ප්‍රතිපත්තිය තියෙන කෙනෙක් මට නැති උඩානේ කියලා පපුව පැලිලා මැරුණා. දැන් මම කිව්වේ කෙලස් කියන ඒවා දැන් එහාම්දුරු නොහිත ගියාට හිතට කෙලස් වල ස්වභාවයක් තිබිලා තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ක්ලේශයක් ඇති වෙනවා නම් දස්සන ඒක දකින්න ඕනේ. බලන්න හොඳට සතිපට්ඨාන සූත්‍රය හැමතැනම පෙන්වන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. රාගික සිතක් ඇති වුණොත් රාගික සිතක් කියලා දකින්න.
ද්වේෂ සහගත සිතක් ඇති වුණොත් ද්වේෂ සහගත සිතක් කියලා දකින්න. හොරා තමන් ළඟ ඉන්නවා. අපි හිතමු අපේ ගෙදර ඇඳයට හොරෙක් ඉන්නවා. අපි දැක්ක බව දැනගත්තොත් හොරා තවදුරටත් ඉන්නවද? පැනලා යන්න හදන්නේ. ඒ වගේ කෙලස් දැක්කට පස්සේ ආශ්‍රව දැක්කට පස්සේ ආශ්‍රව වලට පවතින්න බෑ. ආශ්‍රව දකින්න යෝන වෙන්නේ. දැන් අර ඔය අහලා ඇති රොකෆෙලර් කියලා ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඒක ගොඩක් මේ ඉගෙන ගන්න අයට උදව් කරන ආයතනයක් ළමයින්ට. ඒකෙත් අපේ මේ ව්‍යාපාරික නෝනා වගේ මේ දක්ෂ ව්‍යාපාරික මහත්තයෙක්. එයා වයසට ගියාම එයා නොඑක් අවස්ථාවල එයාට නැති වෙච්ච මුදල් පොතේ අර ඔයගොල්ලෝගෙත් ඇතිනේ ණයට ගෙනිච්ච වයම ගෙවපු නැතිව එහෙම එහෙම ඇති නේද සමහරයෝ. ඒ වගේ ඔක්කොම ගණන් හදලා ඉවර වෙලා මෙයා බලනකොට එව්වා තමන්ගේ ආයෝජනය කරා නම් ව්‍යාපාරයට තව කෝටි ගාණක් උපදවන්න පුළුවන් කියලා හිතට ආවා. නැති වෙලා තියෙන්නේ ලක්ෂ ගාණයි. නමුත් කෝටි ගාණකට ගණන් හැදෙනවා දැන් මේක බැලුවාම. දැන් මෙයාට මේක කල්පනා වෙලා කණ්ඩක් බෑ. හිතට සනසිල්ලකුත් නෑ, නිින්ද යන්නෙත් නෑ. අන්තිමට ලෙඩෙක් වුණා. විවිධ වෛද්‍යවරු උත්සාහ කළා බෙහෙත් දෙන්න හරියන්නේ නෑ. සනීප වෙන්නේ නෑ. පස්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් මෙයාට මුණ ගැහුණා. මේ භික්ෂුන් වහන්සේ යාට කියනවා බුදුහාමුදුරෝ දේශනා කරපු ලක්ෂණ බණපදයක්. අතීතං නාලසෝ චන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. අතීතය ගැන හිතන්න එපා. අතීත ගිහිල්ලා ඉවරයි. අනාගතේ තාම ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ තුල ජීවත් වෙන්න. ඒක තමයි නියම ක්‍රමය. මෙයාට අර කෙලස් දකින්න පුළුවන් වෙනවා වර්තමානයේ තුල ඉන්නකොට. මොකද්ද මට මේ වෙච්ච ලෙඩේ? එයාට ලෙඩේ හොයාගෙන යනකොට එයාගේ මනසට වැටහෙනවා මේ බොරු සංකල්පයක් අතීතේ තිබ්බයි කියලා හිතන දෙයක්. මේක අරගෙන තමයි මේ ක්ලේශය මතු කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ක්ලේශය නැති කරගන්න එයා පාවිච්චි කළා මොකක්ද? දස්සනා පහතබ්බ කෙලස් දකින්න එක. ඒ නිසා අපිට තියෙන ගොඩාක් ප්‍රශ්න වලට උත්තරයක් වෙනවා. පළවෙනි කාරණාව මොකක්ද? සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ දස්සනා පහතබ්බ. ඒ කියන්නේ මොකක්ද? කෙලස් දකින්න ඕනේ. ආශ්‍රව දකින්න ඕනේ. දෙවෙනි කාරණාව හැටියට පෙන්වන්නේ සංවරා පහතබ්බ. මොකක්ද? සංවරා මට ඇහෙන්නේ නැහැ. මේ කන් ඇහෙන්නේ නැතුවද මේගොල්ලෝ කියන්නේ නැතුවද? මොකක්ද? සංවරා පහතබ්බ. ඒ කියන්නේ සමහර ආශ්‍රවයන් තියෙනවා සංවරයෙන් දුරු කරන්න ඕනේ. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන්ට යම් අරමුණු වැටෙනවා. ඒ අරමුණ කාවට පස්සේ මේ අරමුණ අපි මොකද කරන්නේ? එහෙන් රූපය දකිනවා. රූපය ඊට පස්සේ චක්කු විඥාණයටපත් වෙනවා. චක්කු විඥාණය නිසා ස්පර්ශය, පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා. දැන් එතකොට අන්න විඳවීම නිසා තණ්හාවට යනවා. හැබැයි බුදුදහමේ පෙන්වන්නේ වේදනාපච්චය තණ්හා යන්න එපා. වේදනාපච්චය පඤ්ඤාවලට යන්න. විඳා දැනෙනවා. හැබැයි මේවත් අනිත්‍යයි හැම වේදනාවක්ම. ඇහැට දැනෙන හොඳ රූපයක්, ඇහැට වැටෙන නරක රූපයක්. මේ දෙකම අනිත්‍යයි. ඒ නිසා අනිත්‍ය වශයෙන් රූපේ අරමුණ ගත්තට පස්සේ ඒක කෙලෙස් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සංවරා පහතබ්බ කියන්නේ ඉන්ද්‍රියන්ට අසු වෙන යම් කිසි දෙයක් ඇද්ද? ඒ ඉන්ද්‍රියන්ට අසු වෙන දේවල් පිළිබඳව අපි ඒ දේවල් හරහා කෙලෙස් වලට අරන් යන්නේ නැතුව එතනින් ඉවර කරගන්න එක. දැන් බුදුහාමුදුරුවෝ ළඟට දවසක් උත්තර කියන මානවකයා පාරාසරිය කියන බමුණගේ ගෝලයා එනවා. ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා ඔබ වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැන උගන්වනවා කියලා ආරංචි. ඉන්ද්‍රිය භාවනාව. මම ඒක දැනගන්න යාවේ. බුදුහාමුදුරුවෝ කියනවා ඔව් මම උගන්වනවා. ඔබේ ගුරුවරයා උගන්වන්නේ නැද්ද? මගේ ගුරුවරයාත් උගන්වනවා. මොකක්ද ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියලා උගන්වන්නේ? චක්කුණා රූපං පස්සති සෝතේන සද්දං සුනාති. බෙන්න මගේ ගුරුවරයාගේ ඉන්ද්‍රිය භාවනාව. එහෙන් රූප දකින්න එපා, කනෙන් සද්ද අහන්න එපා. මගේ ගුරුවරයා උගන්වන්නේ එහෙම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉතින් එහෙමනම් අන්ධයෝ බිහිරෝ තමයි හොඳම ඉන්ද්‍රිය වඩපු අය. ඇයි එහෙන් රූප බලන්නෙම නැහැ, කනෙන් ශබ්ද අහන්නෙම නැහැ. ඒ නිසා එහෙන් රූප දකින්න, කනෙන් ශබ්ද අහන්න. හැබැයි නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි හෝති
රක්ඛති චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපජ්ජති. එහෙන් රූප දැක්කට ගමන්නේ නිමිතින් අනුනිමිති අරගෙන ඒ දේවල් වල ඇලෙන්න එපා. ඒක ඇලෙන්නේ නැත්තම් අන්න ඒක තමයි ඇස සංවර කරනවා කියන්නේ රූප නොදක ඉන්න එක නෙවෙයි. අනිත් එක රූප දකින ශබ්ද ඇහෙන එක සාමාන්‍ය ස්වභාවය. හැබැයි ඒ හරහා අපි හදාගන්න නිමිති අනුනිමිති හරහා තමයි අපි කෙලස් බවට ඒවාපත් කරගන්නේ. දැන් අපි ගත්තොත් එහෙම එක එක්කෙනාට රූප පේනවා. නමුත් ඒ රූප එක එක්කෙනා ග්‍රහණය කරන්නේ එක එක විදිහටනේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මෙතන යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා දකින කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ තාත්තා. එයාගේ තාත්තානේ. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ මාමා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ සැමියා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මගේ හතුරා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ පුද්ගලයාගේද බලන ඇස්වලද? බලන ඇස්වල. වනාන්තරයක් දිහා බලන්න. වනාන්තරයේ දකින්නකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි හිතමු අපේ අම්මා කෙනෙක්ට. අම්මා කෙනෙක් මේ වනාන්තරයට යනවා. මොනවද වනාන්තරේ හොයන්නේ? දර, පලා, ඕනේ හොයන්නේ. මේ වනාන්තරයට මොරට මුදලාලි කෙනෙක් යනවා. එයා දර හොයනවද පලා හොයනවද? නෑ යාට ඕන වෙන්නේ හොඳ දැව කඳන් තියෙන බුරුත නැදුම් ඕවා. මේ වනාන්තරයේටම දබානේ වැඩි මහත්තයෙක් යනවා. එයාට වැදගත් වෙන්නේ මේකේ තියෙන දැවවත් දරවත් නෙමේ හොඳ මූ ගෝන්නු මීමින්නු ඉත්තෑවෝ හාවෝ එය. මේ වනාන්තරයේ පිටම යනවා පෙම්වතුන් නිවලා. මේගොල්ලෝ බුරුත නැදුම් හොයයිද මෝ හොයයිද මේක දර හොයයිද පලා හොයයිද මොකවත් නෙමේ ගලන ගංගාවක් අසල සුදු වෙලි තලාවේ වාඩි වෙලා මේ කතා කරන් අල්ලාප සල්ලාපේදී ඉන්න දුරින් දුර වාඩි වෙලා එහෙම තැනක් තමයි හොයන්නේ. මේ වනාන්තරයටම ගියොත් එහෙම හදිසියක් විච්චකදී එයාට ඉතින් ඔය මොකවත් වැඩක් නැහැ. පොඩි වතුර පාරක් තිබ්බත් හොඳයි කියලා හිතනවා. මේකටම රහතන් වහන්සේ කෙනෙක් ගියොත් උන්වහන්සේ මේ කිසිවක ඇලෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට මේ හැම දෙයක්ම සුන්දරත්වයක වගේ විඳ ගන්නවා. දැන් බලන්න එක එක්කෙනාගේ ඇස්වලට අනුවනේ මේ වනාන්තරේ වටිනාකම් දෙන්නේ. අම්මට වටිනාකම තියෙන්නේ මේකේ දර උනාට, වැද්දට වටිනාකම තියෙන්නේ මස් උනාට, මොරටු මුදලාලිට වටිනාකම තියෙන්නේ ගස් උනාට, පෙම්වතුන් ඊවලට වටිනාකම තියෙන්නේ නිහඬ නිස්කලංක පරිසරය උනාට රහතන් වහන්සේ කෙනෙක්ට මේ හැම එකක්ම වටිනවා. එතකොට බලන්න අපි මොකද කරන්නේ? කලාප ග්‍රහණය කරනවානේ. කලාප ග්‍රහණය කරනවා කියන්නේ මේකේ මොකක් හරි එක කැලලක් අල්ලා ගන්නවා. එක්කෝ ඒකේ දැන් අපි හිතමු පුද්ගලයෙක් දිහා ගත්තොත් කාන්තාවක් දිහා කියලා හිතන්න. සමහරු කෙස් වලට හරි කැමති දිග කේශ කලාපයක් තියෙනවා නම් සමහරු කියන මං කසාද බඳින්නේ කවදාරි හොඳ දිග කෙස් කලාපක් තියෙන කෙනෙක් කියලා. හැබැයි බලනකොට කේස් විතරයි. දත් ටික එහෙම සරස්වති වගේ. හරි. එතකොට වැඩක් නැහැනේ. එතකොට ඒක මොකද්ද මේ ඒ කියන්නේ යා බලලා තියෙන කෙස් ගැන විතරයි. සමහර කොල්ලෝ අපිත් එක්ක කියනවා මම නම් හොඳ සුදු ගෑනු ළමෙක් තමයි බඳින්නේ කියලා. ගෑනු ළමයා සුදුයි පොල් බෑ වගේ හාෆ් සීට් එක වගේ. හැබැයි ඒ උනාට වෙන ගණ්ඩ දෙයක් නැහැ. සමහරු ඒ වගේ ස්වරූපano කියනවා. එතකොට බලන්න කෙස් වලට කෙනෙක් කැලෙනවා, ඇස් වලට කෙනෙක් කැලෙනවා, මස් වලට කෙනෙක් කැලෙනවා. කොකාකෝලා බෝතලේ වගේ කියලා සමහරු කියනවා. දැන් මේ වගේ එක එක දේවල්. නමුත් ඒ උනාට ඔය මොකවත් නෙමේ සමස්තය දිහා එපේ බලන්න. ඒ නිසා මම කියන්න හැදුවේ කලාප ග්‍රහණය කරනවා ඉන්ද්‍රයන්ට සමහරු කටහඬට. නේද? ඒ වගේ. ඒ නිසා මෙන්න මේ කලාප ග්‍රහණය කරාට පස්සේ වෙන ඒ කියන්නේ ඒ ඉන්ද්‍රිය බද්ධව යම් යම් විදිහට ග්‍රහණය කරාට පස්සේ ඒකටයි ඇලෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඇහෙන් රූපයක්, කනෙන් ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ මේ දේවල් ආග්‍රහණය කරලා ඇහිලා දැකලා නිමිති අනුනිමිති වශයෙන් ගන්න එපා. අන්න ඒක තමයි චක්ඛේන්ද්‍රය රකින්න ක්‍රමය කියලා. එතකොට මේ කියන්නේ සංවරා පහතබ්බ ඉන්ද්‍රිය සංවරය තුළ අපිට කෙලෙස් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා පටිසේවනා පහතබ්බ. කෙලෙස් නැති කරන තව ක්‍රම. පළවෙනි එක මොකද්ද? මතක නැද්ද? දස්සනා කෙලෙස් දකින්න ඕන. දෙවෙනි එක සංවරා ඉන්ද්‍රිය රකින්න ඕනේ.
තුන්වෙනි කාරණාව පටිසේවනා. පටිසේවනා කියන්නේ තමන් යම්කිසි යමක් පරිහරණය කරනවාද ඒ පරිහරණය කරන දේවල් තුලින් කෙලෙස් ඇති නොවන විදිහට ඒක දකින්න එකයි. දැන් භික්ෂුන් වහන්සේලාට මේක දේශනා කරපු නිසා බුදුහාඳුර දේශනා කරනවා චීවරය, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස මේ සිව්පසය පරිභෝග කරද්දී දැනගන්නලු මේ සිව්පසේ පරිභෝග කරන්නේ මොකටද කියලා. ඇඳුම් අඳින්නේ මොකටද? ඇඳුම් අඳින එක බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේවයි. සීතස්ස පටිඝාතාය සීතල නැති කරන්න. උන්නස්ස පටිඝාතාය උෂ්ණේ නැති කරන්න. දංසමකස වාතා තපසිරින් සපසම්පස්සානම් පටිඝාතාය දැහැලේ බොන මදුරුවන් මැස්සන් ආදීන්ගෙන් ඇතිවෙන උවදුරු නැති කරන්න. හිරිකෝපීන පටිච්ඡාදනත්තං ලැජ්ජාව ඇති වෙන තැන් වහගන්න. දැන් මේක තමයි සිවුරේ අරමුණ. එතකොට මට සිවුරු පොරවනකොට මම මේ ටික දන්නවනම් මට සිවුරු ගැන ආඩම්බරයක් ඇති වෙන්නේ නැහනේ. ඒ වගේම බුදුහාඳුරෝ දේශනා කරනවා සිවුර පොරවලා කල්පනා කරන්නලු අජිගුච්ඡනීයෝ ඉමං චීවරං මේ සිවුර දැන් පොරවන්න කලින් නම් ජුගුප්සහ ජනක නැහැ. හැබැයි ඉමං පූතිකායම් පත්වා අතිවිය ජුගුච්ඡනීයානි ජායන්ති. මේ ශරීරයට මේ කුණු ශරීරයට දැම්මට පස්සේ අතිශය ජුගුප්සා ජනකයි. දැන් බලන්නකෝ අපි අඳින්න කලින් අපේ ඇඳුම් හරි සුවඳයි පුසුමයි ඉබලත් බලනවා. ඇඳලා ඉවරලා උදේ ඇඳපු එක හවස කාට හරි දුන්නොත් එහෙම ඉබ ඉඳ කියලා. ඉමොන්න ඉඹිලිද Tamanටත් එපා වෙනවා. එතකොට බලන්න මේ ටික දන්න කෙනාට ඇඳුම පිළිබඳව මාන්නයක් ඇති වෙනවද කෙලෙස් ඇති වෙනවද? නෑනේ. දැන් මේ ඇඳුම පිළිබඳව කෙලෙස් ඇති වෙනවා අපිට මේක දකින්න නැති වෙනකොට. දැන් ඔය කියපු විදිහට මදුරුවොත් කනවා සමහරු දැන් අපේ අය අඳින ඇඳුම් ගත්තාම ගිහියෝ හාමුදුරුවරු නම් ඉතින් අඳින සිවුර වෙනස් වෙන්නේ නැහැ. දැන් ගිහියෝ අඳින ඇඳුම් ගත්තොත් ඕගොල්ලෝම බලන්නකො තමන් ඇඳලා ඉන්නේ අදියා බැලුවාම මදුරුවන්ටත් ඉඳින්න පුළුවන්. මැස්සන්ටත් බහින්න පුළුවන්. සීතලට වැඩකුත් නැහැ, උෂ්ණයට වැඩකුත් නැහැ. අනිත් වැඩේ කෙරෙන්නෙත් නැහැ. ලැජ්ජාව ඇති වෙන තැන් වැහෙනේවත් නෙමෙයි බලනකොට. ඒවට වෙනම පත්තර කොළ තියාගෙන ඉන්නවා. ඒ ටික ගත්තන් පස්සේ මේ කෙලෙස් නැතිකරන්න නෙමෙයි බලනකොට ඇඳුමෙන් කෙලෙස් වැඩි කරන ආශ්‍රව. එයි ඇඳගෙන ගිහිල්ලා කියනවානේ මේක අහවල් ෂොප් එකෙන් ගත්තේ. මේක ගාන මෙච්චරයි. බලනකොට දැන් ඇඳුමෙන් සංවර වෙන්න සරල වෙන්න කියලා කියන එක හරියටම සරල වෙලා සමහර අය. ඇඳුමෙන් නම් සරල වෙලා තියෙනවා. හැබැයි ඒ සරල වෙලා තියෙන්නේ ඇඳුමෙන් අඩු කරලා. ඒක නෙමෙයි සංවරය කියලා කියන්නේ. අපේ විශ්වවිද්‍යාලේ පශ්චාත්තුපාදී ආයතනේ එක කාන්තාවක් ආවා. එතුමිය පොතක් ඒමත් ලිව්වා මේ කාන්තාවන්ට බුද්ධත්වයේ ලබන්න පුළුවන් කියලා. ඉතින් එතුමිය බොහොම හොඳ මේ දක්ෂ කාන්තාවක්. ඊට පස්සේ දවසක් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඉන්නවා බොහොම සරල ඇඳුමක් ඇඳගෙන. ඒ කියන්නේ නිකන් අර පටි දෙකකින් පොල් කටු දෙකක් එල්ලලා වගේ පොඩි මේ නිකන් එහෙම ඇඳුමක්. ඊට පස්සේ ඇය දැකලා අපේ මහාචාර්යතුමා කිව්වා මේ ඔයා මොනවද ඔය ඇඳලා තියෙන ඇඳුම හරි කැතයිනේ බුදු වෙන්න කතා කරන ගෑණි මොකද්ද මේ ඇඳපු ඇඳුම කියලා. මම කියනවා සර් බුදුහාඳුරෝ දේශනා කළා නේද විවටෝ විරෝචති කියලා. විවෘත වෙන තරමටයි බබලන්නේ කියලා. අයම් ධම්මෝ විවටෝ විරෝචති කියලා බුදුහාරෝ දේශනා කරා මේ ධර්මය විවෘත වෙච්ච තරමට බබලනවා කියලා. මෙයා ගත්ත එක අනිත් පැත්ත. ඒකට නෙමෙයි සරල වෙනවා කියලා කියන්නේ. ඇඳුමෙන් කෙරෙන්න ඕනේ අරමුණ ඉටු වෙනවා නම් ඇඳුම නිසා කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ආහාර. දැන් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ වළඳනකොට පුත්‍ර මාංශයක් වළඳනවා කියලා හිතාගෙන වළඳන්න. තමන්ගේ දරුවාගේ මස් කණ්ඩ වුණොත් එහෙම කෙනෙක්ට කන්නේ රහටද ගුණටද මොකටද නැහැ. කරගන්න දෙයක් නැති වුණොත් විතරයි. ඒක තියෙන්නේ අම්මයි තාත්තයි දෙන්න වනන් මේ කාන්තාරයක යනවා. කන්න දෙයක් නැහැ. අම්මා කියනවා මාව මරාගෙන කාලා ඔයයි පුතයි යන්න. තාත්තා කියනවා නෑ මාව මරාගෙන කාලා ඔයයි පුතයි යන්න. මේ අතරේ කන්න නැතුව ළමයා මැරෙනවා. දැන් මැරිච්ච ළමයෙක් ඉන්නවා. තමන්ගේ එක. දැන් මේ දෙන්නට මැරෙන්නත් බෑ. ළමයාගේ මස් කනවා. කන්නේ මොකක් නිසාද? ජීවත් වෙන්න විතරයි. බුදුහන්දුර දේශනා කරන්නේ පුත්‍ර මාංශයක් වළඳනවා කියලා හිතාගෙන දානේ වළඳන්නේ. ඒ කියන්නේ කිසිම ආහාරේ නෑ වෙන බලාපොරොත්තු. ජීවත් වෙන එක විතරයි. නමුත් අද ගත්තෙන් පස්සේ ඔයා හිතන්න
දැන් අද වුණත් පොයේ දවසේ මේ ඇවිල්ලා ඉන්න ඔබ වුණත් සමහරට යන්න දැන් එනකොටම කතා වෙනවා අද ගෙදර යන්න බෑ. අපි අහවල් තැනට කණ්ඩ යමු. සල්ලි ටිකක් වැඩි වුණාම සමහර අයට එහෙම තියෙනවා. යන්න කලින් කියනවා අහවල් තැනට ගියාම තමයි කෑම හොඳ. එහෙම කියපු ගමන් ළමයි මොකද කරන්නේ? යාළුවන්ට SMS කරනවා අද අපි අහවල් අකුරු 3 තැනට යන්නේ කණ්ඩ. නැත්නම් අකුරු 5කට යන්නේ කණ්ඩ කියලා යවනවා. එතකොට බලන්න කණ්ඩ කලින්ම ඒක විඳලා ඉවරයි. එක පැත්තකින් වින්දනය කරනවා. ගියන් පස්සේ කෑම ගෙනාවෙන් පස්සේ දැන් අමුතුම ලෙඩක් තියෙනවා. මේක ෆොටෝ ගහන්න ඕනේ කෑම ටික. මං දන්න අර ජපානයේ කෙල්ලෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයා හැමදාම යාගේ අර ප්‍රොෆයිල් එකට දාලා තියෙන පින්තූරේ කන එක. ඒ කියන්නේ මේ පුදුම කැමක් තියෙන්නේ. අද කාප එකක් දානවා, හෙට කන එකක් දානවා. ඔයගොල්ලෝ දැකලා තියෙන එක. ඒ නිසා මේ කන එක ගැන ඊට පස්සේ කන වෙලාවෙත් වින්දනය කරනවා. කාලා ඉවරලා ඇවිල්ලත් කියන්නේ ඊයේ ෂෝක් තැනකින් කෑවා. එතන කණ්ඩ කලින් මෙව්ව දෙනවා, කයවන වෙලාවට මෙව්ව දෙනවා, කාලා ඉවරෙන් පස්සේ මෙව්ව දෙනවා. ඊට පස්සේ බලන්න දැන් කණ්ඩ කලිනුත් කෑම ගැන කෙලුණලා. කන වෙලාවෙත් ඒක ගැන විඳලා. කාලා ඉවර වෙලත් ඒක ගැන මතක් කරනවා. කෙලස් නෙමෙයි වැඩි වෙන්නේ. කෙලස් වැඩි වෙන්නේ. එතකොට බලන්න ආහාරය නිසා කෙලස් ඇති නොවෙන්න නම් ඒක ගැන දකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ එක වෙලාවක දේශනා කළා තියෙනවා මේ සුනක වමිතයක් කියන්නේ බලුවමනයක් කියලා හිතාගෙන කණ්ඩ කියලා. බලුවමනයක් කනවා සුවඳටද රසටද ගුණටද පිරියටද ජීවත් වෙන්න විතරයිනේ. ඒ තරමට ආහාරය ගැන හිතන්න. එතකොට ආහාරයෙන් ඇති වෙන අභිමානය ආහාරයෙන් ඇති වෙන කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒකට කියන්නේ මොකද්ද? පටිසේවනා පහතබ්බ. ඇඳුනොත් එහෙමයි, ගෙවල් දොරවලුත් එහෙමයි. ගෙවල් දොරවල් තියෙන්නේ ආඩම්බර වෙන්න නෙමෙයි, ගෙවල් දොරවල් තියෙන්නේ වැස්සෙන් අවුවෙන් ගැලවෙන්න. නමුත් අපි ගෙවල් වලින් ආඩම්බරයක් නැහදාගෙන තියෙන්නේ. ඒ නිසා ආඩම්බර වෙන්න යමක් පාවිච්චි කරනවාද? පටිසේවනා පහතබ්බ කියන්නේ සේවනයේදී කෙලස් නැති වෙන්න ඒක පාවිච්චි කරන්න ඕනේ. අපි කාරණා තුනක් කිව්වා. එකක් තමයි පළවෙනි එක දස්සන පහතබ්බ කියන්නේ ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන් දැකලා. දෙවෙනි කාරණාව සංවර පහතබ්බ ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන් ඉන්ද්‍රිය සංවරයෙන්. තුන්වෙනි කාරණාව පටිසේවනා පහතබ්බ ආශ්‍රවයන් දුරු කරන්න පුළුවන් ඒ දේවල් නුවණින් විමසා බලා පාවිච්චි කිරීමෙන්. හතරවෙනි කාරණාවක් තියෙනවා අධිවාසනා පහතබ්බ. කෙලස් තියෙනවා අධිවාසනා. ඒ කියන්නේ ඉවසීමෙන් දුරු කරගන්න ඕන කෙලස්. දැන් අපි කියමු සීතල, උෂ්ණය, ඒ වගේම ඉරියව්, ඇනුම් බැනුම් මේ දේවල් ඉවසන්න බැයි නම් කෙනෙක්ට කෙලස් නැති කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කෙලස් නැති කරන්න ඉවසීම කියන එක ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම උදේට සිල් ගන්න එන්න ඕනේ පන්සලට. ඉතින් අපේ අයට මොකද වෙන්නේ? උදේට තියනවා නිින්ද ඉවසන්න බෑනේ. ඒ නිසා පහන්දර නැගිටින්න බෑ. ඔන්න ඒක ක්ලේශයක්නේ. දැන් මහාන වෙලා ඉන්නවා නම් බඩ භාවනා කරනවා නම් නැත්තම් භාවනාවකට ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ඉවසන්න ගොඩක් දේවල් තියෙනවා. භාවනා මධ්‍යස්ථානයක භාවනා කරනවා නම් පාන්දර 4ටවත් නැගිටින්න ඕනේ. රෑ 10 වෙනකන්වත් භාවනා කරන්න ඕනේ. එතකොට ඉවසීම නැති කෙනෙකුට මේක කරන්න බෑ. ඊළඟට දැන් අර ලස්සන කතාවක් තියෙනවා. එක හාමුදුරු නමක් හිටියා ලෝමස නාග හාමුදුරුවෝ. මේ ලෝමස නාග හාමුදුරුවෝ සක්මන් කෙලවර සීතල දවසක වැඩ ඉන්නවා හිටගෙන. දැඩි සීතලේ. ගෝලයා ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ සීතලට ඇතුළට යන්න ඔය එළියට වෙලා ඉන්න එපා. මේ හාමුදුරු කියනවා පොඩි නම මං සීතලට බයි තමයි මේ ඉන්නේ. ඉතින් කියනවා සීතලට බයි නම් ඇතුළට වෙලා ඉන්න බෑ එළියට වෙලා ඉන්නේ. අනේ පොඩි නම ලෝකාන්තරික මහා නරකයේ සීතල මීට වඩා වැඩිනේ. ඒ කියන්නේ හරියට ලෝකාන්තරික නරකයේ සීතල ඩීප් ෆ්‍රීසර් එකේ වගේ නම් අඩු ගානේ මේකේ සීතල ෆ්‍රිජ් එක ඇතුලේ වගේවත් ඇතිනේ. ඒ නිසා අරකට වඩා මේක සීතල අඩුයිනේ. එතකොට සීතලට මූණ දෙනවා සීතලට බය. ඊළඟට තවත් ඉවසන ක්‍රමයක් කියනවා ලෝමසනාග හාමුදුරුවම ඊටාම රස්නේ දවසක මහ දවල්
සක්මන් කෙලවර වැඩ ඉන්නවා. ගෝල ඇවිල්ලා කියනවා ස්වාමීනි රස්නේනේ ඇතුළට වඩින්න. අනේ පොඩි නම මම මේ රස්නෙට බයේ තමයි මේ ඉන්නේ. ඉතින් ස්වාමීනි ඇතුළට ගියොත් නේ සීතල දැනෙන්නේ රස්නේ එළි හිටියොත් නේ. නෑ පොඩි නම අවීචි මහා නරකේ ගිනි දල් මීට වඩා රස්නේනේ. දැන් බලන්න උන්වහන්සේ අධිවාසනා පහතබ්බ ඉවසීමෙන් මේ කෙලෙස් දුරු කරන්න හදන ක්‍රමේ. දවසක් ඔය වගේම හාමුදුරු නමක් හිටියා. ඒ හාමුදුරන්ගේ නම දීඝබානක අබය. මේ අබය හාමුදුරුව බණ කියනවා දීර්ඝ බණ. කොහෙද මේ බණ කියන්නේ? තිස්ස මහරාමේ මාගම. මේ ධර්මදේශනාව කර ඉන්නේදී මේ ඉතින් එක එක අය ඇවිල්ලා නොඑක් පූජාවල් සිද්ධ කරනවා. වයසක වැඩිහිටි හාමුදුරු කෙනෙක් හිටියා මහතෙර නම. උන්වහන්සේට හරිය ඊර්ෂ්‍යාවක් ආවා. ඉතින් ළඟ ඉන්න මිනිස්සුන්ට කියනවා මේ අබයා මොනවා කියනවද වන්දන්නේ කෝලහල කරනවා කියා බනිනවා. අබය තිස්ස නෙමෙයි දීඝවානක අබය. ඊට පස්සේ රෑ එළි වෙනකම් බැන ඉඳලා උදේ දැන් පිටත් වෙලා යනවා. ඉතින් බණ කියන්න ආපු හාමුදුරුවොත් පයින්මයි වඩින්නේ. මේ හාමුදුරුවොත් පයින් යනවා කොහොම හරි දෙනමම තමයි එක ළඟ ගිහිල්ලා තියෙන්නේ පාන්දර කරුවලේම. යනකනොත් අර දීඝබානක අබය හාමුදුරන්ට අර ලොකු හාමුදුරුවෝ බනිනවලු මොනවද මේ කරපු කෝලහලේ රැලි වෙනකම් බන කිව්වයි කියලා බනිනවා. ගව්වක් දුර ගිහිල්ලා දෙන්න දෙපැත්තට බෙදිලා යනවා. බෙදිලා යනකොට අර දීඝබානක අබය හාමුදුරන්ගේ ගෝල නමක් ඉන්නවා. ඒ ගෝලයා අහනවා අනේ ස්වාමීනි ගව්වක් බණුන් ඇහුවා. මොකද මුකුත් කිව්වේ නැත්තේ. අනේ පොඩි නම බණින එක උන්වහන්සේගේ වැඩක් ඉවසෙන එක මගේ වැඩක් කියලා කිව්වා. ඒ නිසා අධිවාසනා පහතබ්බ කියන්නේ ආශ්‍රවයන් ඉවසන්න ඕනේ. ඉවසන්න නැත්තම් මොකද වෙන්නේ? ඉවසන්න නැතුණෙන් පස්සේ ඒවා දිගින් දිගට යනවා. කාදියක්ෂණියගේ කතාවේ මොකද්ද තියෙන්නේ? පොඩි ප්‍රශ්නයක්නේ. පොඩි ප්‍රශ්නයක් කෙනෙක්ට දරුවෝ තිබ්බා අනිත් එක්කනට දරුවෝ නැහැ. දරුවෝ නැති එක්කනට අරගේ ඉවසන්න බැරි වුණා. ඉවසන්න බැරි වෙච්ච නිසා මොකද වුනේ? අරයාගේ ගැබ හෙළුවා. අන්තිමට යක්ෂණියක් වෙලා ඉපදිලා සංසාරේ දිගින් දිගට දෙන්නගේ වෛර ඉදිරියට ගියේ මොකක් නිසාද? අදිවාසනා පහතබ්බ ඉවසීමෙන් දුරු කරගත යුතු ක්ලේශයක් ඉවසුවේ නැති නිසා. ගිය මාසේ නෙමෙයි මාස 3කට 4කට හැපැත්තේ. ඔයාලට මතක ඇති බෝගම්බර හිරගෙදර අපි වැඩසටහනක් කරා අමාදාර වැඩසටහනක්. සමහරු බලන්න ඇති. ඒ බෝගම්බර හිරගෙදර වැඩසටහනට ගිය වෙලාවේ මේ අවුරුදු 60ක විතර මේ වගේ අම්මා කෙනෙක් මත් එක්ක කතා කළා මරණීය දණ්ඩනයට නියම වෙච්ච අම්මා කෙනෙක්. ඒ අම්මා කිව්වා හාමුදුරනේ මම මරණීය දණ්ඩනයට නියම වුණා වෙන මොකුත් නෙමෙයි. මගේ මිනිහව ගෑණියෙක් යාළු කරගෙන. මම ගිහිල්ලා ඒට කිව්වා මේ සම්බන්ධය අතහරින්න කියලා. එයා කිව්වා උඹේ ගෙදරට මම ආවේ නෑ. මගේ ගෙදරට උඹේ මිනිහා ආවේ. ඒ නිසා මිනිහ නතර කරගනින් මට බෑව කරන්න. එහෙමම කිව්වා. ඉතින් හාමුදුරනේ මට ඉවසන්න බැරි වුණා මම කැත්ත තිබ්බ කෙටුවා ගෑනිට මැරුණා. දැන් බලන්න හදිසි කෝපය නිසා වෙච්ච දෙයක්. කොහොමද අදිවාසනා ඉවසීම නැතිවීම නිසා තමන් මිනියක් මරලා පවක් සිද්ධ කරගත්තා වගේම මේ ජීවිතෙත් මරණීය දණ්ඩනයට නියම වෙච්ච කෙනෙක් බවට පත් වුණා. අදිවාසනා පහතබ්බ ඔය අය බලන්න ගෙවල් වල වචන ඉවසන්නේ කතා කරන දේවල් ඉවසන්නේ. අනිත් එක දැන් ඉස්සර නම් ගෙවල් වල මොන හරි දෙයක් කිව්වම ඉවසනවා. දැන් එහෙම ඉවසිල්ලක් ඇත්තෙම නෑ ගොඩක් අයට. දැන් මහත්තුරු එහෙම. ඉතින් ඔය ඉස්සර අපේ ගම්වල පොඩි දෙයක් වුණොත් ඔය පොඩ්ඩක් කතාවක් යනවා ඉච්චර එහාට යන්නේ. දැන් අද මේ බත් එකේ කෙස් ගහක් තිබුණොත් ඕක දිගට ගියොත් එහෙම ඩිවෝස් එකක් දක්වා යනවා. අදිවාසනා නෑනේ ඉවසන්නේ නෑනේ. ටෙලිෆෝන් කරනකොට නම්බර් බිසි තිබුණොත් වේටින් තිබ්බොත් මල්ලා තමයි. ඉවසන්නේ. මොකද මේක ලොකු ප්‍රශ්නයක්. අදිවාසනා පහතබ්බ කියන එක දැන් හදා ගන්න ඕනේ. දවසක් ඔය කෙස් ගස් වැටුණාන් පස්සේ ගෙවල් වල හරි කචල් නේද අම්මේ? ලොකු ප්‍රශ්න. දවසක් බත් එක බෙදා ගන්නකොට අනේ දෙයියනේ ගමරාලගේ බත් එකට කොණ්ඩ කට්ටම ඇවිල්ලා නෝනගේ කොණ්ඩ කට්ටම වැඩ දීවිලා. දුවගේ නම සීලවතීලෝ. ඉතින් ගමරාලා හරි හොඳයි ඉවසනවා. යට අදිවාසනා හොඳට දීවිලා තියෙනවා. එයා කියනවලු සීලවතී මෙහි එන්න මේ අරුමය දැක ගන්න උඹලගේ අම්මගේ කොණ්ඩ
කට්ට බෙදලා මට කණ්ඩ කියලා ඒක කිව්වලු. ඉතින් එහෙම පොඩි දෙයක් කියලා ඉවර කරන්න ඕනේ. ඕකටයි යන්න හොඳ නැහැ ඊට වඩා. අදිවාසනා ඉවසීමෙන් සමහර දේවල් දුරු කරගන්න පුළුවන්. මේ ගෙවල් වල හරි සුන්දර ජීවිතයක් ගෙවන්න පුළුවන් මේ පොඩි දෙයකටත් එනගන්න නැතුව අදිවාසනා තියෙනවා නම්. මහත්යට නොගුණ ඉවසන්න ඕනේ, නෝනට මහත්ය ඉවසන්න ඕනේ, ළමයි දෙමෝපියන්ට දෙමෝපියෝ ළමයින්ට. එතකොට මේ ජීවිත ගමන හරි සුන්දර විදියට යන්න පුළුවන්. ඉවසන්න නැති වුණාම තමයි තියෙන ප්‍රශ්නේ. අපි කිව්වා කාරණා 4ක්. පළවෙනි එක දස්සනා පහතබ්බ, කෙලස් දකින්න. දෙවෙනි එක සංවරා පහතබ්බ. තුන්වෙනි එක පටිසේවනා පහතබ්බ. හතරවෙනි එක අදිවාසනා පහතබ්බ. පස්වෙනි එක තමයි පරිවර්ජනා පහතබ්බ. පරිවර්ජනා පහතබ්බ කියන්නේ සමහර කෙලෙස් නැති කරන්න නම් ඒ කෙලෙස් ඇති වෙන හේතුන් මග ඇරලා ඉන්න ඕනේ. කෙලෙස් ඇති වෙන හේතු මග අරින්න ඕනේ. දැන් අපි හිතමු දැන් අපේ ලංකාවේ තියෙන මේ නරකම දෙයක් නේ අපේ මේ බෞද්ධ මිනිස්සු තමයි වැඩියම බොන්නේ ඈ. මොකද සුරාමේරේ කියලා කිව්වට වැඩිපුර බොන්නේ ඒගොල්ලෝ. දැන් බලන්න දැන් මේ බේබදුකමට හුරු වෙච්ච මේ මිනිස්සුන්ට මේ බේබදුකම නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් තැබෑරුම් වහන්නේ කීයටද? රෑ 9ට නේද? රෑ 9ට තමයි වහන්නේ. මොකද අපි දන්නවා 8:00 වෙනකොට අපි බණවලට එහෙම ගිහිල්ලා එනකොට පොලිම තියෙනවා ඩිස්පෙන්සරිය වගේ. සමෘද්ධි පොලිම වගේ. මේක ගන්න යනවා. මම යෝජනාවක් කරන්නම්. දැන් පරිවර්ජනා පහතබ්බ කියන්නේ දැන් 9ට නම් වහන්නේ 8:00ට පන්සලට එන්න බෝධි පූජාවක් තියන්න. 9 පැනපු ගමන් එදාට නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහොම දවස් ගාණක් පැනුවාට පස්සේ ඉබේටම මේකින් ඈත් වෙන්න පුළුවන්. ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට උනත් ඒක කරන්න පුළුවන්. හොඳයි. මේ ළඟ තියෙනකොටනේ ඔක බොන්න හිතෙන්නේ. බොන්න නොහිතෙන්න නම් ඒකෙන් ඈත් වෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. දැන් සමහර වෙලාවට අපි දැන් මමත් විට වළඳනවා. විට කනවා. දැන් මම පහුගිය දවස්වල ජපානයේ ගිහලා ජපානයේ විට නේද? ඉතින් විට කන්න වෙන්නේ නැහැ. පරිවර්ජනා පහතබ්බ. ඈත් වෙලා හිටියාම ඉබේටම වලකිනවා. ඒ වගේ දේවල් තියෙනවා. සමහර කෙලස් නැති කරන්න ඈත් කරලා තියන්න ඕනේ. දැන් අපි හිතමු බස් එකෙන් බැහැලා යනවා. යනකොට ගෙදරට යද්දි බස් වලට එකේ ඉඳලා ගෙදරට යන පාරේ තමයි අරක්කු තැවෑරුව තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඒකට හැරෙනවනේ. ඒ ළඟින් යනකොට ඒ නිසා ඊළඟ හෝල්ට් එකෙන් බහින්න. එතකොට ආපහු වෙනකොට තැබෑරුව හම්බ වෙන්නේ නැහැ. මේ පැත්තෙන් බැහැලා යනකොට නේ තැබෑරුව හම්බ වෙන්නේ. එහා පැත්තෙන් බැහැලා යනකොට තැබෑරුව හම්බ වෙන්නේ නැහැ. එතකොට අන්න පරිවර්ජනා පහතබ්බ ඈත් කිරීමෙන් කෙලස් දුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම දෙයක් අපිට ක්ලේශයක් ඇති වෙනවා නම් ආශ්‍රවයක් ඇති වෙනවා නම් ආශ්‍රවය ඇති වෙන කාරණාව දුරු කළාට පස්සේ ඒක නැති කරනවා. දැන් කෙනෙක් දැන් අපි මනෝවිද්‍යාව උනත් කියනවා පරිසරය වෙනස් කරන්න. එතකොට ඒ මානසික රෝග අඩු වෙලා යයි කියලා. කවුරු හරි කෙනෙක්ට යම් කිසි දෙයක් දකින්නකොට කේන්ති යනවා නම් ඕකම ඉල්ලගෙන ඉන්න ඕනේ පිටියේ. ඒක පැත්තකින් දානවානේ. එතකොට කේන්ති ඇති වෙන්නේ ඒ නිසා ඒ ක්ලේශය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ක්ලේශය ඇති වෙන්න තියෙන හේතු මගහැරීමෙන් පරිවර්ජනා පහතබ්බ අපිට දුරු කරන්න පුළුවන් සමහර කෙලෙස්. මේක දිගට කියන්න අමාරු වෙලාව නැහැනේ. ඊළඟට දැන් අපි කිව්වා කරුණු 5. මොනවද? 1 දස්සනා, 2 සංවරා, 3 අදිවාසනා, 3 පටිසේවනා, 4 අදිවාසනා, 5 පරිවර්ජනා ඈත් කිරීමෙන්. ඊළඟට 6 වෙනි එක තමයි විනෝදනා පහතබ්බ. විනෝදනා කියලා කියන්නේ සමහර කෙලෙස් නැති කරන්න ඕනේ නැති වෙන්න නම්. අපි හිතමු මේක තියෙන්නේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන මේවා වැඩුවට පස්සේ කාම ව්‍යාපාද විහිංසා නැති වෙනවා. දැන් නෙක්ඛම්ම කියන එක නෙක්ඛම්ම කියන්නේ කාමයන්ගෙන් ඈත් වෙන එක.
එතකොට කාමයන්ගෙන් දුරු කිරීම පුරුදු කරාම කාමාශ්‍රව අඩු වෙනවා. එතකොට දුරු කිරීමෙන් විනෝදන. දැන් අපි දන්නවා අපේ බෞද්ධ අමතක කරන්න එපා අපි යන්නේ කෙලෙස් නැති කරන පාරක. එතකොට මේකට අපි පුහුණුවක් ගන්නවා මාසෙකට දවසක් සිල් අරගෙන. නිත්‍ය පන්සල් පොහොය අටසිල්. ඒක රකින්න ඕනේ. මේ පොහොය අටසිල් තියෙන්නේ පොඩි ළමයින්ටයි නාකියයිටයි විතරක් නෙමෙයි. කාටත්. එතකොට අටසිල් රකින්නකොට අපි ඔය නෙක්ඛම්මය පුරුදු කරනෝනේ. ඒ නෙක්ඛම්මය පුරුදු කරලා අපි මොකද කරන්නේ? නෛෂ්ක්‍රම්‍ය එකත් නැත්නම් කාම සංකල්ප වලින් ඈත් වෙන්න හුරු වෙනවා. ව්‍යාපාදේ නැති කරන්න මොකද වෙන්නේ? අව්‍යාපාදේ වඩනවා. හිංසාව නැති කරන්න අවිහිංසාව වඩනවා. එතකොට විනෝදන පහතබ්බ කියන්නේ ඊට ප්‍රතිපක්ෂ ධර්මතා වැඩි වීම තුල අර අදාළ ආශ්‍රව නැති කිරීමේ ක්‍රමය. එතකොට අපි හයක් කියව මොනවද හය? එක සංවරා, දස්සන, දෙක සංවරා, තුන පටිසේවනා, හතර අදිවාසනා, පහ පරිවර්ජනා, හය විනෝදනා, හත භාවනා. භාවනා පහතබ්බ. සමහර ක්ලේශයන් නැති කරන්න භාවනාව අවශ්‍ය වෙනවා. භාවනාව කියලා කියන්නේ මොනවද? මේකෙදි පෙන්වන්නේ සති සම්බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, පීති සම්බොජ්ජංග, පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්බොජ්ජංගයන් වඩන්න ඕනේ. සති ධම්ම විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්බොජ්ජංගයන් වැඩිම තුල බොජ්ජංග ධර්මයන් වඩලා කෙලෙස් නැති කරන්න පුළුවන්. ඒවට කියන්නේ භාවනා පහතබ්බ කියලා. දැන් වෙලාව 8ට 5යි. විනාඩි 55ක් බණ කියලා තියෙනවා 45යි කියපු මිනිහා. ඒ නිසා ඊට වඩා ධර්ම දේශනාව අරන් යන්නේ නැහැ. මේක ඔයාගේ ජීවිතවලට සසර නිවන් දකින්න වගේම සසර අවසන් කරලා ජීවිතේට කොච්චර වටිනවද බලන්න. ඇති වෙන කෙලෙස් නැති කරන්න ඕන. කෙලෙස් දකින්න. මොන හරි දෙයක් ඇති වෙනකොට දකින්න කෙලෙස්. මේ මොන හරි අපිට ආසාවක් ඇති වෙනවා කියලා හිතන්න, වෛරයක් ඇති වෙනවා කියලා හිතන්න, ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා කියලා හිතන්න. මේක නිසා මනසට ඇති වෙන සිතුවිල්ල දැක්කට පස්සේ ඒ සිතුවිල්ල දැක්කහම ඉබේටම කෙලෙස් දකින්න දස්සන. ඉන්ද්‍රියන් නිසා නම් යමක් ඇති වෙන්නේ ඉන්ද්‍රිය සංවර කරන්න. එහෙමත් නැත්නම් යම් කිසි දෙයක් පරිභෝජනය කරන දෙයක් නිසා නම් ක්ලේශයක් ඇති වෙන්නේ. මොකටද මේ පරිභෝජනය කරන්නේ කියන එක තේරුම් ගන්න. මේවා තමයි සබ්බාසව සංවර පරියාය බුදුහාමුදුරු දේශනා කරපු. ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ යුක්තව මේ දේවල් දැකලා මම පැවරුමක් කරන්නම්. ඉතින් මම විශ්වවිද්‍යාලේ උගන්වන කෙනානේ. ඉතින් හැමදාම වැඩසට පාඩමක් උගන්වලා මම ළමයින්ට පැවරුමක් දෙනවා. ඒ වගේ ඔය ගෙදර ගිහිල්ලා මෙන්න මේ ටික අරගෙන chart එකක් හදලා Tamante එන ප්‍රශ්නවලට මේකෙන් උත්තර හදන්න. උත්තර හොයාගන්න. කවදාවත් මානසික රෝග ඇති වෙන්නේ නැහැ. ගෙවල් වල ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ගැටලු ඇති වෙන්නේ නැහැ. මේ ටික ඔක්කොටම උත්තර මේකේ තියෙනවා. ඒ නිසා මොන හරි කවුරු හරි ප්‍රශ්නයක් අරන් ආවොත් පිටින් උත්තර හොයන්න එපා. මේ කාරණා හතෙන් උත්තර දෙන්න. හොඳ උත්තර සපයන ක්‍රමයක් මේක ජීවිතයේ ගැටලු වලට. හොඳයි. අද ධර්ම ශ්‍රවණය කිරීමේදී කොහොම හොඳට සම්බන්ධ වෙලා බණ ඇහුවා. ධර්ම දේශනාවේ මුල් කාරණා 3ක් විතර හොඳට කියන්න පුළුවන් වුණා. අනිත් ටික මමත් පැනලා තමයි ගියේ. ඒ නිසා ගොඩක් ධර්ම දේශනා කරන්න වෙලාවක් ඇති වුණේ නැහැ. නමුත් ඔබ හැම දිනාටම අවශ්‍ය කාරණා ටික පැහැදිලි කරගන්න කෙටියෙන් පුළුවන් වුණා. ධර්ම ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු හැටියට වසර 17කට පෙර මියගිය මෑණියන් BA සීලවතී අම්මඩ උපාධියක් තිබිලා තියෙනවා. BA සීලවතී මහතාව ඒ වගේම වසරකට මියගිය පියාණන් WP හරිදාස මහත්මයා මාස 7කට පෙර මියගිය සොහොයුරා WP ගාමිණී ඒ වගේම මේ සියලු සේවකයන්ට සෙත් පතලා මියගිය ඇයට පින් දෙන්න සේවකයන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න මේ පින්කම කරන්නේ GBC සමූහ ව්‍යාපාරයේ අධිපතිනිය ප්‍රේමා බුලත්ගේ මහත්මිය. ඒ වගේම වසරක් පාසා සිදු කරන සිල් සමාදන් වන සියලු දෙනාට දිවාහාරය සමග සිල් රදී ප්‍රදානය අද දවසේ සිද්ධ කළා තියෙනවා. එතකොට මේ පින්කමට සහභාගී වෙච්ච පින්වත් හැම දෙනාටම තුනුරුවන්ගේ සරණින් සියලු යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා